Hi, welcome to SL Canada. ඉතින් අද කතා කරන්න බලාපොරොත්තු වෙන ටොපික් එක ටිකක් බැනුම් අහන්න වෙන විදිහේ ටොපික් එකක්. ඉතින් ලංකාවේ කාලයක් තිස්සේ මේ පහුගිය අවුරුදු කිහිපෙදී ලොකු ට්‍රෙන්ඩ් එකක් තිබ්බා රට යන්න. සහ තාමත් ඒ විදිහට මේ ට්‍රෙන්ඩ් එක තියෙනවා. ඉතින් ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් මේක මේ තරුණ අවුරුදු 20 ගණන් වල අයට විතරක් නෙමෙයි අවුරුදු 30 ගණන් 40 ගණන් 50 ගණන් වුණත් අය හැම කෙනෙක්ටම ලංකාවේ ඉන්න මිනිස්සුන්ට තියෙන ප්‍රශ්නයක් තමයි රට ගියාම හැමදේම හරියනවාද කියන එක. ඉතින් මේ ප්‍රශ්නෙට තමයි මම අද උත්තර දෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මම මේ ප්‍රශ්නට මුලින්ම කෙටි උත්තරයක් දීලා පටන් ගන්නම්. මේ කතාව සාපේක්ෂව ඇත්ත. මම දන්නවා ඒක ටිකක් එච්චර සරල උත්තරයක් නෙමෙයි. ඉතින් ඒක මම එක්ස්ප්ලেইন කරන්නම් මේ වීඩියෝ එකෙන් ප්‍රධාන වශයෙන්ම. ඉතින් මුලින්ම කියන්න ඕනේ මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා ඇත්තටම රට යන්න ඕන අය කවුද? රට යන්න ඕන නැති අය කවුද? සහ රට යනවා නම් අපි හිතන්න ඕන කාරණා කීපයක් ගැන. ඉතින් මුලින්ම ටොපික් එකේදී කතා කරොත් එහෙම ඇත්තටම රට යන්න ඕනේ නැත්තේ කවුද? දැන් මමත් දැන් රට ඇවිල්ලා අවුරුදු කීපයක් වෙනවා. ඉතින් මම දැකලා තියෙනවා මගේ යාළුවෝ ඒ වගේම මේ රටේ ඉන්න අවුරුදු 10ක් 20ක් විතර මේ රටක හිටපු අය දැකලා තියෙනවා. ඉතින් මේ ටොපික් එකේදී මම ගොඩක් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ කියන්නේ ගොඩක් වෙලාවට ලංකාවේ යන්න try කරන්නේ කැනඩාව, ඕස්ට්‍රේලියාව සහ UK වගේ රටවල් වලට සහ අනිත් රටවල් වල ජපාන්, කොරියා සහ ඩුබායි, මිඩල් ඊස්ට් ඒ වගේ රටවල් වලටත් මේ කියන දේවල් ගොඩක් දුරට අදාළයි මම මේ කියන කරුණු. ඉතින් ඇත්තටම රට යන්න ඕනේ නැති අය තමයි මම හිතන්නේ මම මෙහෙට එද්දි දැකපු. ලංකාවේ වාට තියෙනවා නම් ෆැමිලි බිස්නස් එකක්. ලංකාවේ මම කියන්නේ මේ ස්ටේබල් බිස්නස් එකක් ගැන කියන අද ඇරලා හෙට වහන කඩවල් ගැන නෙමෙයි. ලංකාවේ තියෙනවා නම් උදාහරණයක් විදිහට එක්ස්පෝර්ට්ස් වල ඉඩම් තියෙනවනම් තේ වෙන්න පුළුවන් කුරුඳු වගේ ඉඩම් තියෙන කෙනෙක් නම් සහ ලංකාවේ කන්ස්ට්‍රක්ෂන් වගේ සස්ටේනබල් සහ කියන්නේ ස්ටේබල් බිස්නස් එකක් තියෙනවා නම් දිගටම සහ එකෙන් හොඳ ගාණක් ඒ කියන්නේ ලක්ෂ කිහිපයක් උපයන්න පුළුවන් නම් ඔයාලට මාසෙකට ඔයාගේ ෆියුචර් එක දැක්ම ඔයා තමයි දන්නේ ඔයාගේ සිටුේෂන් එක. ඉතින් ඒ වගේ බිස්නස් එකක් තියෙනවා නම් රටකට යන එක ඇත්තටම තීරමක් නැති දෙයක්. ඒ වගේ කෙනෙක් නම් රට එන්න එපා කියලා තමයි මම කෙලින්ම කියන්නේ. ඊට පස්සේ දෙවනි ගෲප් එක තමයි මම දකින රට එන්න try කරන ඕන් නැති අය තමයි දැන් ඉස්සර වගේ නෙමෙයි ලංකාවේ අවුරුදු 20 ගණන් වල ඉස්සර කාලේ ළමයි ගත්තොත් අවුරුදු 20 ගණන් වල ඉන්න තරුණ ජනතාව තරුණ පරපුර හම්බ කරේ බොහොම පොඩි ගණන් වලින් තමයි ස්ටාර්ට් කරේ. ඒ කියන්නේ රුපියල් 25000 30000ක් 60000ක් වගේ පටන් අරගෙන පස්සේ අවුරුදු 10ක් 15ක් වැඩ කරාට පස්සේ තමයි ලක්ෂයක් ලක්ෂකමාරක් වගේ ගානකට ලංකාවේ සැලරි එකක් තියෙන පඩියකට එන්න පුළුවන් මට්ටමක් තිබ්බේ. ඉතින් දැන් ඇත්තටම දැන් ලංකාවේ දැන් තියෙන තත්ත්වයක් එක්ක ඒ හැම දෙයක්ම වෙනස් වෙලා තියෙනවා. ඉතින් ලංකාවේ අලුතෙන් ඇවිත් තියෙන ඉන්ඩස්ට්‍රි ස්පෙෂලි ටෙක් IT ගොඩක් අය කරන ඉන්ඩස්ට්‍රි එකක්. ඉතින් මේ ඉන්ඩස්ට්‍රීස් වල පඩි ගැන ඔයගොල්ලෝ දන්නවා. ඉතින් ගොඩක් කම්පැනිස් වල මගිත් යාළුවෝ ඉන්නවා. ඉන්ටර්න්ෂිප් එකක් කරත් ලක්ෂකමාරක් විතර පඩියකින් තමයි පොසිෂන් එක ස්ටාර්ට් කරන්නේ අතන. ඊට පස්සේ සාමාන්‍යයෙන් අවුරුදු 2-3ක් වැඩ කරාම ලක්ෂ 2කමාරක් වගේ පඩියක් හම්බ කරනවා. ඒගොල්ලොන්ගේ ලොන්ග් ටර්ම් බැලුවොත් එහෙම අවුරුදු 28ක් විතර වෙනකොට ලක්ෂ 4ක් 4කමාරක් 5ක් හො ඊටත් වඩා වැඩි හම්බ කරන අය ඉන්නවා. ඉතින් අන්න ඒ වගේ ජොබ් එකක් කරන කෙනෙක් නම් මම හිතන්නේ රටකට යන එක ඇත්තටම වර්ත් නැහැ කියලා. ඇත්තටම ওই ටෙක් ඉන්ඩස්ට්‍රි එක උනත් දැන් මේ කැනඩාව තමයි මම කැනඩාව සහ අනිත් රටවල් වලටත් මේක බොහොම දුරට වැලිඩ් දෙයක්. ඉතින් මේ රටවල් වල තියෙන ටෙක් ඉන්ඩස්ට්‍රි එකේ ගොඩක් දුරට අඩුවීමක් තියෙනවා. මොකද මේ රටේ තියෙන ගොඩක් දේවල් අවුට්සෝස් කරන්න පුරුදු වෙලා ඉන්නවා. දැන් ඒ කියන්නේ කම්පැනිස් වල තියෙන ඔක්කොම රිමෝට්ලි වැඩ කරන්නේ ඒෂියන් කන්ට්‍රීස් වලට ඉන්දියාව, පාකිස්තාන්, ශ්‍රී ලංකාව වගේ රටවල් වලට ඒගොල්ලෝගේ ඔෆිසර්ස් ගිහිල්ලා රිමෝට්ලි වැඩ කරනවා. මොකද ඒගොල්ලන්ට එතකොට ඇත්තටම මෙහි පඩියට සාපේක්ෂව බොහොම අඩු මුදලකට ලොකු වැඩක් ගන්න පුළුවන්. ඉතින් ලංකාවට සාපේක්ෂව ඒක ලොකු පඩියක්. ඉතින් ගොඩක් කම්පැනිස් මූව් වෙනවා ඒ වගේ රටවල් වලට. අවශ්‍යම දේවල් විතරයි මේ වගේ රටක පවත්වාගෙන යන්නේ. ඉතින් අන්න ඒ වගේ ඉන්ඩස්ට්‍රි එකක ඉන්න කෙනෙක් නම් ඔයාගේ ඒ වගේ පඩියක් දැන්ටම අවුරුදු 20 ගණන් වල හම්බ කරනවා නම් ඔයාලට ලක්ෂ 3ක් 3මාරක් පඩියක් හොයන්න පුළුවන් නම් අවුරුදු 30 වෙද්දී 3මාරක් හෝ අවුරුදු ලක්ෂ 2මාරකට ආසන 2 ලක්ෂ 2මාරකට වඩා පඩියක් ගන්න කෙනෙක් නම් ඔයා මම හිතන්නේ ඇත්තටම රට යන එකේ ලොකු තීරුමක් තියෙනවා කියලා. ඉතින් සහ තවත් කොටසක් තමයි තවත් දෙයක් හිතන්න ඕන දෙයක් තමයි රටේදී ඔයාගේ පර්සනැලිටි එක. ඔයා මොන වගේ කෙනෙක්ද කියන එකත් ගොඩක් ඉම්පෝර්ටන්ට්. උදාහරණයක් විදිහට ඔයා ඉස්කෝලේ යන කාලේ ඔයා කිසිම බාහිර වැඩක් කරපො නැති ඔයා කිසිම දෙයක් ඒ කියන්නේ ඔයාට දෙකක් තුනක් වැඩ දෙක තුනක් බැලන්ස් කරගන්න බැරි කෙනෙක් නම් කට්ටක් කන්න ටිකක් අමාරු කෙනෙක් නම් මේ රටකට එන ඇවිල්ලා ලොකු අපහසුතාවයකට පත් වෙනවා.
උදාහරණයක් විදිහට ගත්තොත් ඉස්කෝලේ යන කාලේ ස්පෝර්ට්ස් කරලා ඉගෙනීමත් පුළුවන් විදිහට කරලා බැලන්ස් එකේ හැමදේම කරන් යන කෙනෙක් නම් කය වගේ කට්ටක් කන්න පුළුවන් කෙනෙක් නම් මං හිතන්නේ රට යන එක ගිහිල්ලා ඒ කට්ට කන්න පුළුවන්. මොකද රටාවට පස්සේ මිනිස්සු හිතනවා මේ මාස දෙක තුනයිනේ කට්ට කන්න තියෙන්නේ ඊට පස්සේ ඔක්කොම සෙටල් වෙනවයි කියන කතාව. ඉතින් ඇත්තටම ගත්තොත් එහෙම ඒක ඇත්තටම බොරුවක්. අවුරුද්දක් දෙකක් තුනක් විතර ලොකු කට්ටක් තියෙනවා තමයි. ඊට පස්සේ කට්ට නැති වෙන්නේ නැහැ. මේක රටේ ඉන්න කට්ටිය මේක කන්ෆර්ම් කරයි. රට ඇවිල්ලා මුල් අවුරුද්ද දෙක ඇත්තටම ලොකු අමාරුයි. මොකද අර කන්ටැක්ට්ස් නෑ, වල ජොබ් එකක් හොයාගෙන ෆස්ට් ජොබ් එක හොයාගෙන අමාරුයි. ඉතින් එතකොට යාළුවෝ නෑ, කනෙක්ෂන්ස් හරි අඩුයි. නමුත් ටික කාලයක් අවුරුද්දක් දෙකක් තුනක් ගියාට පස්සේ වාට දේවල් ටිකක් ලේසි වෙනවා. හැබැයි ඒකෙන් වෙන්නේ නැහැ වාට කට්ටක් කන්න නෑ කියන එක. රට ආවම වාට හැමදාම කට්ටක් කන්න වෙනවා. නමුත් කන්න තියෙන කට්ට අඩුයි මුල් කාලේ මුල් අවුරුදු දෙක තුනට පස්සේ. ඉතින් මේ අවුරුදු දෙකක් තුනක් ගෙවා ගන්න එක රටකට ඇවිල්ලා ඒක මුල් ටික හරි අමාරුයි. ඉතින් ඔයාට ඒවයි කට්ටක් කන්න පුළුවන් කියලා වගේ පර්සනැලිටි එක දන්නවනම් විතරක් එන්න. ඔයා හැම දේවල් කළා තියෙනවා නම් ඔයාගේ හිස්ටරි එකේ ඒවයි කට්ටක් කාලා දෙයක් ඇචීව් කරලා තියෙන කෙනෙක් නම් එන්න. එහෙම නැත්නම් ඔයා හැම කළා නැත්නම් අම්මලා තාත්තලා හැමදේම ඔයාට අතර කරලා දෙනවා නම් ඔයා කිසි දෙයක් තනියෙන් කරගන්න කෙනෙක් නෙමෙයි නම් මං හිතන්නේ ඒක හොඳ ඔප්ෂන් එකක් නන් නෙමෙයි. අනිත් දෙයක් තමයි මම දැකලා තියෙන ස්පෙෂලි කියන්න ඕන ගොඩක් කට්ටිය ඇමරිකාවල ළමයි හම්බුනහම එනවා මේ රටට. ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ මැරි කරාට පස්සේ මැරි කරලා මුලින් එන්න ළමයි හම්බුනහම පොඩි ළමයිත් එක්ක ආවම මම ඇත්තටම දැකලා තියෙනවා ඒ එහෙම එන මිනිස්සු මාරම දුකක් විඳිනවා මේ රටකට ඇවිල්ලා. මොකද සාමාන්‍යයෙන් මුලින් රටකට ආවම ඔයා මැරි කරලා එනවා නම් අනිවාර්යයෙන්ම දෙන්නටම රස්සාවක් කරන්න වෙනවා. හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ්ට. ඉතින් ළමයි බලාගෙන ඩේ කෙයාර් එකකට වගේ දැම්මොත් එහෙම යන ගණන් මේ ඩේ කෙයාර්ස් වල මේ වගේ රටවල ඉන්න හැම කෙනෙක්ම දන්නවා මේක හැම රටකටම පොදුයි. ඩේ කෙයාර්ස් වල ගණන් ගොඩාක් වැඩි. ඉතින් ඒක ලොකු ගාණක් වගේ පඩියෙන් භාගයක් විතර ගත වෙනවා ඩේ කෙයාර් එකේ තියෙන වැඩ කරන්න සහ ළමයින්ගේ වැඩවලට. ඉතින් ඒකින්ද මම හිතන්නේ මුලින් මෙහෙට ඇවිල්ලා ඇමරිකාවල ඇවිල්ලා මුල් කාලේ එන්න පුළුවන් නම් හොඳයි. ඒකේ පොඩි ළමයි ඉන්නවනම් මම හිතන්නේ පොඩ්ඩක් එක ඩිලේ කරලා ටොකල් ලොකුනහම එන්න. එහෙම නැත්නම් ඊට බඳින්න කියන්නේ බඳපු ගමන් එන්න. ඉතින් අන්න ඒ කරුණු ටික සලකලා බලලා එන්න කියලා මම කියනවා. මම ඉතින් ඔයක මේන්ෂන් කරේ ඇත්තටම එන්න ලොකු අවශ්‍යතාවයක් නැති අය. ඉතින් එන්න ඕන කවුද කියලා මම කතා කරොත් ඔයාගේ ඉන්කම් එක කියන්නේ ඔයා මිඩල් ක්ලාස් ෆැමිලි එකක කරන් ඉන්නේ. ඔයාගේ අම්මයි තාත්තයි ලොකු රස්සාවක් කරන්න වෙන්න පුළුවන්, ડોක්ටර් කෙනෙක් වෙන්න පුළුවන්, ඉංජිනේර කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් ඔයගොල්ලෝගේ අම්මයි තාත්තයි ලොකු රස්සාවක් කරයි කියලා ඔයාට ලොකු රස්සාවක් දෙන්නේ නැහැ නේ. ඒක ඔයාගේ ස්කිල් එක සහ ඔයාගේ ටැලන්ට් එක මත තමයි ඒක ඩිපෙන්ඩන්ට්. ඉතින් ඔයා දන්නවනම් දැන් ඔයා ඉන්න ලෙවල් එක ඔයාට හිතනවනම් තව ඔයාට තව අවුරුදු 20 ගණන් වල ඉන්න කෙනා අවුරුදු 30 ගණන් වෙනකොට තව අවුරුදු 10කින් ඔයාට රීච් කරන්න පුළුවන් ලෙවල් එකත් එක්ක ඔයාට තේරෙනවා මම අර කිව්ව කරුණුත් එක්ක මම මේ වගේ ලෙවල් එකක ඉන්න කෙනෙක්ද නැද්ද කියලා. ඉතින් එහෙම සිටුේෂන් එක ඉන්නේ නැති කෙනෙක් නම් මං හිතන්නේ රට යන එක හොඳයි. ඒ වගේම ඔයාගේ අම්මලා තාත්තලා දැන් සමහරට දේවල් ගෙවල් දොරවල් තියෙන්න පුළුවන්. ඒ දේ ඇත්ත. නමුත් ඔයාටම තේරෙනවා නම් ඒ දේවල් සස්ටේන් කරන්න බෑ කියලා ඔයා යන පාත් එකේ ගිහිල්ලා මං හිතන්නේ ඔයාගේ අම්මලාගෙන් සපෝට් එකක් අරගෙන පුළුවන් නම් රටකට ඇවිල්ලා ඒ අයටත් වයසට ගියාම කරදරයක් නොවන විදිහට සහ ඒගොල්ලන්ට සපෝටිව් විදිහට ඉන්න ඒ වගේ කෙනෙක් නම් ඔයා එන්න. සහ ඔයා ලෝ මිඩල් ක්ලාස් එකේ ඉන්න කෙනෙක් නම් ඒත් කොහොම හරි try එකක් දීලා කොහොම හරි සල්ලි ටිකක් ඉතුරු කරගෙන එන්න. හැබැයි මම ගොඩක් දුරට රෙකමන්ඩ් කරන්නේ නැහැ ගෙදර තියෙන හැම දෙයක්ම විකුණන රට එන එක හොඳ ඔප්ෂන් එකක් කියලා. ඒ කියන්නේ ඔයාගේ ගෙවල් දොරවල් විකුණලා සමහර කට්ටිය මේ තියෙන බැංකුවට දීලා හරි ඒ වගේ දෙයක් කරලා ඉන්න තැන තමන් ඉන්න ගෙදර අම්මලා තාත්තලා ඉන්න ගෙදර දීලා ඉන්න එපා රට කියලා තමයි මට කියන්න තියෙන්නේ. එහෙම කෙනෙක් නම් ඔයාලා මිඩල් ක්ලාස් එකේ මිඩල් ක්ලාස් එකේ ඉන්න කෙනෙක් නම් ගෙවල් දොරවල් හැමදේම විකුණලා එන්න එපා. මොකද මේ වගේ රටකට ඇවිල්ලා එහෙම ගෙවල් දොරවල් බේරලා තව අලුතින් ගෙවල් දොරවල් හදපු අය ඉන්නවා බොහොම සුළු ප්‍රමාණයක්. හැබැයි එහෙම නැතුව තිබ්බ හැමදේම නැති කරගත්ත අයත් ගොඩක් ඉන්නවා. මොකද මෙහෙට ආවම ලොකු ස්ට්‍රෙස් එකක් තියෙනවා මේ රටේ තියෙන වාතාවරණයත් එක්ක මේ රටවල් වල තියෙන විදිහට ජොබ් එකක් කරන්න යද්දී ඔය ඉගෙන ගන්න ඕනේ ජොබ් එකක් කරන්න ඕනේ හැමදේම කරගෙන බැලන්ස් එකේ යද්දී ලොකු ස්ට්‍රෙස් එකක් වඩ ඕල්රෙඩි තියෙනවා. ඉතින් ඔයාලට ලංකාවේ ගෙවල් සින්න වෙනවා ගෙවල් විකුණන්න දාන්න වෙනවා ඒ වගේ ලෙවල් එක විකුණලා තියෙන අම්මලා තාත්තලාට ඉන්න තරම් නැති ලෙවල් එකේ තත්යකට ගියොත් එහෙම ඕගොල්ලන්ට එන ස්ට්‍රෙස් එක ඊට වඩා ගොඩක් ලොකුයි. ඉතින් ඒ වගේ ස්ට්‍රෙස් එකක් මං හිතන්නේ මැනේජ් කරන එක ලේසි දෙයක් නෙමෙයි. බොහොම සුළු අතලොස්සක් ඉන්න පුළුවන් එහෙම කරන්න පුළුවන්. ඒ වගේ කට්ටිය කරලා ඇති. ඒ වගේ දේවල් ඔය කතා අහලා ඇති. නමුත් ඒක මැජොරිටි එක නෙමෙයි. ඉතින් ඒක හින්දා ඒක ගැන හොඳට හිතලා බලලා එන්න. මොකද ඒ වගේ ලොකු ස්ට්‍රෙස් එකක් ගන්න එක ඇත්තටම වර්ත් නෑ කියලා තමයි මම නම් හිතන්නේ. ඉතින් පුළුවන් දෙයක් ඉඩමක් තියෙනවා නම් ඒක ලොකු ප්‍රශ්නයක් නෙමෙයි නම් ඒක විකුණන එක. ඒ වගේ දෙයක් විකුණලා එන්න. නමුත් Taman ඉන්න ගෙදරත් විකුණලා එන තත්ත්වයට යන්න නම් එපා. ඔයා පොඩි මේකක හිටියත්. මම හිතන්නේ ඉතින් ඒ වගේ ඒ තියෙන දේවල් ඇත්තටම ඔයගොල්ලෝ කන්සිඩර් කරන්න ඕනේ. එනකොට ඒ වගේ ලොකු ස්ට්‍රෙස් එකක් ගන්නේ නැතුව මේ වගේ රටකට එන්න පුළුවන් නම් තමයි ඇත්තටම හොඳ. හරි?
ඉතින් තව ඒ වගේම තවත් මේ වගේ රටකට එන්න ඕන අය තමයි තව ලංකාවේ මම මෙහි ඇත්තටම මේ ගොඩක් රටවල් දැකලා තියෙනවා ෆුල් ස්කෝලර්ෂිප්ස් අරගෙන එනවා. ස්පෙෂලි ගවර්න්මන්ට් යුනිවර්සිටීස් වලින් එනවා. ඔය කියන්නේ බයොලොජිකල් සයන්සස් කරපු කට්ටිය ස්පෙෂලි ඒගොල්ලෝ ගොඩක් එනවා. ඒගොල්ලන්ට ෆුල් ස්කෝල් එකක් හම්බෙලා. ඉතින් ඒ වගේ ඔපර්චුනිටි එකක් ආවොත් ඒක ගන්නේ නැතුව නම් ඉන්න එපා. ඒ වගේ දෙයක් කරගෙන එන්න. මොකද ඔයාලට වියදමක් නැහැ. ගොඩක් වෙලාවට ඔයාලට ජොබ් එකකුත් හම්බ වෙනවා යුනිවර්සිටි එකේම. ඉතින් ඒකට ඒකෙන් ඔයා මැනේජ් කරගෙන ගෙදරටත් සල්ලි හම්බ වෙනවා. ඉගෙනත් ගන්න හැමදේම ලොකු වියදමක් කරන්න ඕනේ නැති හින්දා ඒ වගේ ඔපර්චුනිටි එකක් ගන්න උපරිම try එකක් දෙන්න. ඒ වගේ ඔපර්චුනිටිස් හරි අඩුයි. මාස්ටර්ස් එකකට වගේ එන්න ඔයාලට ෆස්ට් ක්ලාස් එකක් දාන්න පුළුවන් නම් ගවර්න්මන්ට් යුනිවර්සිටි එක ලොකු chance එකක් තියෙනවා. මෙහෙම එනයි දැකලා තියෙන හින්දා තමයි මම මේ කතාව කියන්නේ. ඉතින් එහෙම එනවා නම් අනිවාර්යෙන්ම එන්නේ ඒක ඇත්තටම ගොඩක් ලකී හැවෙන්න පුළුවන්. හරි ඊට අමතරව තවත් එන්න හොඳ අය තමයි තව සමහර ෆීල්ඩ්ස් වල ප්‍රොෆෙෂනල්ස්ලා ඉන්නවා. ඉතින් ඒගොල්ලන්ට සමහර ඇකඩීමියා එකේ මාස්ටර්ස් PhD තියෙන අයට ඉන්නවා. ඊට පස්සේ ඉන්ජිනියරින් වෙන්න පුළුවන්, ඩොක්ටර්ස්ලා වෙන්න පුළුවන්. මේ අයට සමහර වෙලාවට ඔපචුනිටිස් හම්බ වෙනවා මේ වගේ රටවල් වල වැඩ කරන්න. කෙලින්ම ජොබ් එකකට වර්ක් පර්මිට් එන්න නැත්නම් පර්මනන්ට් රෙසිඩන්සි අරන් කෙලින්ම එන්න. ඉතින් ඒ වගේ chances වලට උපරිම try කරන්න බලන්න. ඒ වගේ කෙලින් ප්‍රොෆෙෂනල් ජොබ් එකකට එන්න පුළුවන් නම් ඇත්තටම ගොඩක් වටිනවා. ඉතින් තව තේරුම් ගන්න ඕන දෙයක් තමයි ලංකාවේ ඔයා ඉංජිනේර කෙනෙක් වුණා කියලා ඔයා බැංක කෙනෙක් වුණා කියලා ඔයාට ලොකු රෙපියුටේෂන් එකක් තිබ්බා කියලා මෙහි ආපුවාම හැම ජොබ් එකක් ඔයාගේ ෆීල්ඩ් එකේ ජොබ් එකක් හොයාගන්න එක ලේසි නැහැ. ප්‍රධාන දෙයක් තමයි ඇත්තම කතාව කියනවා නම් ඔයා ලංකාවේ යුනිවර්සිටි ඔෆ් මොරටුව ගියත් යුනිවර්සිටි ඔෆ් කොලම්බෝ ගියා කියමු ඒ යුනිවර්සිටිස් වල ලොකු රෙපියුටේෂන් එකක් තියෙන්න පුළුවන්. හැබැයි මම හිතන්නේ නැහැ ලංකාවේ එහෙම රෙපියුටේෂන් එකක් තියෙන වෙන්න පුළුවන් වුණාට මේ රටවල නම් ඇත්තටම එහෙම රෙපියුටේෂන් එකක් ඒ වගේ යුනිවර්සිටිස් වලට ඇත්තටම ගණන් ගන්නේ නැහැ. ඔයාගේ තියෙන එක්ස්පීරියන්ස් එක සහ ඔයාගේ තියෙන කනෙක්ෂන්ස් තමයි ගොඩක් වෙලාවට ජොබ් එකක් හොයාගෙන ඉද්දී මැටර් වෙන්නේ. ඉතින් අනිත් එක ලංකාව වගේ අපේ වගේ රටවල් වල තියෙන යුනිවර්සිටිස් වලින් ඩිග්‍රී එකක් ගත්තාම සහ ස්පෙෂලි හැම රටකම වුණත් ඒ රටෙන් පිටින් එන ඩිග්‍රී එකක් තිබ්බොත් එහෙම ආට තියෙන chances ගොඩක් ලිමිටඩ් වෙනවා. ඒ වගේම අපේ ඒෂියන් රටවල් වලින් හම්බෙන යුනිවර්සිටිස් වල අපි හිතන් හිටියට හරිම හොඳයි මේවා ගොඩක් හොඳයි කියලා ඔයගොල්ලන්ට ඉතින් ඇත්ත තත්ත්වය බලා ගන්න පුළුවන් නේ QS World Ranking වලට ගිහිල්ලා අපේ යුනිවර්සිටි ලිස්ට් එක ගත්තාම අපේ යුනිවර්සිටි එකේ ඉන්නේ කොයි තැන්වලද කියලා අපේ এডুকেෂන් ස්ටෑන්ඩඩ් එක බලා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි මේ රටවල වලත් ඒ වගේ යුනිවර්සිටිස් වලින් එන කෙනෙක් එහෙම ලොකුවට ගණන් ගන්න නැහැ. වාට ලොකු කට්ටක් ගන්න වෙනවා ජොබ් එකක් හොයාගන්න. ඉතින් අන්න ඒ දේට රෙඩි වෙලා එන්න ඕන අනිවාර්යයෙන්ම. ඉතින් සමහරවල් ගොඩක් කරන ලොකු ප්‍රශ්නයක් තමයි ලංකාවෙන් එන බැංකර්ස්ලා බැංක් වල වැඩ කරලා තියෙන හොඳ බැංක්ස් වල වැඩ කරලා මෙහෙ ඇවිල්ලා කරන්න වෙන්නේ basically dishwashing එකට පිඟන් හොදන එක තමයි කරන්න වෙන්නේ. ඉතින් මාත් රෙස්ටුරන්ට්ස් වල වැඩ කරලා තියෙනවා. මම ඒ වගේ කට්ටිය මට ඇත්තට දැකලා තියෙනවා. සමහර අය ආවම ඒ කියන්නේ වැඩ කරන්නේ අඬ. ඒ කියන්නේ පිරිමි අය අවුරුදු 35 40 පිරිමි අය වැඩ කරන අඬනවා වැඩ කරන ගම. ඇයි මේ ලංකාවේ හොඳ ඔෆිස් වල මේ ඒක අනිත් රටවලටත් පොදුයි වෙන රටවල් වලින් එන අය වුණත් හොඳ ඔෆිස් එක ලොකුවට හැමෝටම පාට් එක දාගෙන ලොකුවට හිටපු කට්ටිය ඇවිල්ලා මෙහෙ පිඟන් හොදන්න ඕනහම ඉතින් දරා ගන්න බෑ ඒ තියෙන චේන්ජ් එක. ඉතින් අන්න එන්නේ ඒ වගේ දේවල් රෙඩි වෙලා එන්න. ඒ වගේ දේවල් එන්න. ඒ කට්ට තියෙන ඒ වගේ කට්ට දිගටම නැහැ. පස්සේ වෙනකොටත් කෙන කට්ට අඩුයි. ඒ වගේ ලොකු කට්ටක් කන්න වෙන්නේ නැහැ. මුලින් අවුරුදු 2 3 කන්න වෙන කට්ට වගේ. ඒක තමයි මේ ගොඩක් අය කියන්නේ. මුල අවුරුදු 2 3 තමයි කට්ට තියෙන්නේ කියලා. හැබැයි මම කිව්වා වගේ ඒක නැති වෙන්නේ නැතුණානේ තියෙන මේ ලොකු කට්ට අඩු වෙනවා ටික ටික. ඔයාලට ඔපචුනිටිස් හම්බ වෙනවා. ඔයාලට යාළුවෝ හම්බ වෙනවා. කනෙක්ෂන්ස් හම්බ වෙනවා. ඉතින් මේ රටකට ආවත් ඔයාලට ගොඩක් සල්ලි තියෙන්න පුළුවන්. ඔයාලට රස්සාවක් මෙහි කරන්න ඕනේ නැති වෙන්නත් පුළුවන්. අම්මලා තාත්තලා ටියුෂන් එක ගෙවනවා නම් ඔයාගේ තියෙන ලිවිං එක්ස්පෙන්සස් ඔක්කොම කවර් කරනවා නම් ඔයාලට රස්සාවක් කරන්න ඕනේ නැහැනේ. එහෙම නැති වුණත් මං කියන්නේ ඔයාත් සතියේ දවසක් දෙකක්වත් මේ රටේ මොකක් හරි රස්සාවක් කරන්න පොඩි රස්සාවක් කරන්න. එතකොට ඔයාගේ ඇත්තට මේ රටකට ඇවිල්ලා ඒ වගේ රස්සාවක් කරාම තමයි ඔයාගේ මයින්ඩ්සෙට් එක ඔයා දේවල් ලෝක ගැන දකින්න විදිය වෙනස් වෙන්න ප්‍රධාන සාධකයක් එහෙම පොඩි රස්සාවක් කරන එක ඇත්තටම. ඉතින් ඒ වගේ එන්නේ ඒ වගේ කට්ටියත් එන්නේ වගේ ප්‍රොෆෙෂනල්ස්ලාත් මේ වගේ ඒවට එන්න try කරන්න ඩිරෙක්ට්ලි ජොබ් එකකට එන්න බලන්න නැත්නම් ඉතින් මොකක් හරි යුනිවර්සිටි එකේ කෝස් එකක් කරලා ඊට පස්සේ ස්ටුඩන්ට් කෙනෙක් විදියට ඇවිල්ලා ජොබ් එකක් හොයාගන්න try එකක් දෙන්න. හැබැයි අර ස්ටුඩන්ට් කෙනෙක් විදියට එනවනම් අර මං කිව්ව එක මතක තියාගන්න ඕනේ. අර ලංකාවේ ඕගොල්ලෝ ලොකු රස්සාවක් කරා කියලා ඔළුවේ ලොකුකමක් හදාගෙන ඉන්නවා. ලංකාවේ ගොඩක් කට්ටියට තියෙනවනේ ඒක. අන්න ඒ දේවල් නම් ලංකාවෙම තියලා එන්න ඒවා අරගෙන එන්න එපා. આવොත් එහෙම ඔයාටම තමයි ඒක ලොකුවට දුකක් වෙන්නේ පස්සේ. ඉතින් තව ගොඩක් අය කියන්නේ ස්පෙෂලි මේ අවුරුදු 30 ගණන් වල 40 ගණන් වල අය මේ රටට එද්දි ගොඩක් වෙලාවට කියන ප්‍රධාන කරුණක් තමයි මම දැකලා තියෙන්නේ. ඒ කියන්නේ අපේ ළමයින්ට හොඳ ෆියුචර් එකක් කරන් දෙන්න, හොඳ ඉස්කෝලේකට යවන්න, ඒ කියන්නේ এডুকেෂන් එක කියන්නේ ඒ තියෙන ස්ටෑන්ඩඩ් එකේ ලෙවල් එක උඩට තැනකට අරන් එනවා කියලා රට එනවා සමහර අය.
ඉතින් මේක ඇත්තක් තියෙනවා. ඉතින් මෙහි ඇත්තටම පබ්ලික් එඩියුකේෂන් එක ගන්න තියෙන්නේ. ප්‍රයිවට් ස්කූල්ස් උත් තියෙනවා බොහොම අඩුයි. ඉතින් බොහොම ගොඩක්ම සල්ලි තියෙන අය තමයි ප්‍රයිවට් ස්කූල්ස් යන්නේ. නමුත් 90%ක් විතර යන්නේ 95%ක් විතර යන්නේ පබ්ලික් ස්කූල්ස් වලට මෙහි තියෙනවා. ඉතින් ඒක එඩියුකේෂන් එක මම හිතන්නේ ලංකාවේ මම ලංකාවේ ගවර්න්මන්ට් ස්කූල් එකකට ගිහපු එක්කෙනෙක් A level යනකම්ම ඉතින් මම ලංකාවේ ලෝකල් A level කරේ. ඉතින් ඒ වෙනකම්ම යන මට මෙහි යාළුවෝ ඉන්නවා මෙහි පබ්ලික් ස්කූල්ස් වලට ගිහපු කැනේඩියන් ස්කූල්ස් වලට පොඩි කාලේ ඉඳන් ගිහපු අය. ඉතින් මං දකින්න දෙයක් තමයි ඒගොල්ලෝ ඇත්තටම ගොඩක් ෆ්‍රී එකේ ඉගෙන ගන්නවා. සහ ඒගොල්ලෝගේ එඩියුකේෂන් එකේ හොඳකමක් තියෙනවා. ඒගොල්ලෝ ගොඩක් රිලැක්ස්. ඒ කම්පිටිෂන් එක හරි අඩුයි. ඉතින් ඒ තියෙන කරුණුත් එක්ක සමහර විට එක පැත්තකින් බැලුවොත් එහෙම ළමයින්ට ලොකු ස්ට්‍රෙස් එකක් දෙන්න නැතුව පොඩ රිලැක්ස් එකේ ඉගෙන ගන්න තියෙන chance එකක් ලංකාවට සාපේක්ෂව තියෙනවා. මෙහෙත් ස්ට්‍රෙස් එකක් තියෙනවා. මෙඩිකල් ස්කූල් වගේ නැත්නම් ලෝ වගේ පාත් එකක යනවා නම් අනිවාර්යෙන් හයි ස්කූල් යන කාලේ ඉඳන්ම ගොඩක් මහන්සි වෙන්න ඕන. නමුත් ලංකාවේ ලෙවල් තරම් නම් මම හිතන්නේ නැහැ. මම දැකලා නැහැ එච්චර ස්ට්‍රෙස් එකක් ගන්නවයි කියලා ළමයි. ඉතින් ඒ වුණාට ඒ කරුණු ටිකත් එක්ක ඒක ඇත්තටම හොඳ තරගයක් තමයි. නමුත් ඒ වුණාට මම කිව්වා වගේ අර කලින් මම කිව්වා ලංකාවේ ඉඳන් මේ වගේ රටකට එන්න ඕනේ නැති එක බ්‍රැකට් එකක් ඉන්නවා කියලා මෙන්න මේ කට්ටිය ඕනේ නැහැ කියලා. ඉතින් ඒගොල්ලන්ට මම දැකලා තියෙන දේවල් එක මම හිතනවා ඇත්තටම මෙහි පබ්ලික් එඩියුකේෂන් එකට ලංකාවේ ඉන්ටර්නැෂනල් ස්කූල් යන එක ඊට වඩා හොඳයි කියලා. එහෙම සල්ලි තියෙන කෙනෙක් නම් ඉන්ටර්නැෂනල් ස්කූල් යන එක. මම ඉන්ටර්නැෂනල් ස්කූල් කෙනෙක් මීන් කරේ කොලම්බෝ ඉන්ටර්නැෂනල්, ඒෂියන් ඉන්ටර්නැෂනල්, ඊට පස්සේ තව බ්‍රිටිෂ් ස්කූල් එක තියෙනවා. ඉතින් ඒ වගේ තව ඉන්ටර්නැෂනල් ස්කූල්ස් කීපයක් තියෙනවා ලංකාවේ. තියෙන මේ ඉන්ටර්නැෂනල් ස්කූල්ස් වලින් අනේ වගේ ඉන්ටර්නැෂනල් ස්කූල් එකකට යනවාට සල්ලි තියෙනවා නම් ස්පෙෂලි ලයික් කොමර්ස් CAS කොලම්බෝ ඉන්ටර්නැෂනල් වගේ යන්න පුළුවන් නම් මම හිතන්නේ ඒක ඊට වඩා වර්ත් කියලා. සහ ඔයාගේ තියෙන එතන කම්පිටිෂන් එකකුත් යම් තාක් දුරකට තියෙනවා. සහ ඔයාගේ පර්සනැලිටි එක හැදෙනවා. ඒ තියෙන කරිකියුලම් එකත් මීට වඩා මම හිතනවා ගොඩක් දේවල් දැන් මෙහි අපි ගත්තොත් එහෙම මෙහි තියෙන ස්ටෑන්ඩඩ් එක අපි A level වල ඉගෙන ගන්නවා. මෙහි හයි ස්කූල් එකේදී ඉගෙන ගන්නවා. නමුත් එච්චර ඒ කියන්නේ ඒ ගොඩක් අපි තරම් ප්‍රැක්ටිකලි ඒ දේවල් ඒ කියන්නේ ඒ දේවල් ගොඩක් කරලා එකම ක්වෙස්චන් එක ගොඩක් සැරයක් කරලා ගොඩක් ඒ කියන්නේ කන්ටෙන්ට් එක එච්චර නිකන් උඩින් ටච් කරනවා විතරයි. එහෙම ලොකුවට කරන්නේත් නැහැ. ඒ තරම් අර දෙන ළමෙක්ට හැදෙන්න අර ඒ තියෙන ඒ හරි පාත් එකකට ඒ ට්‍රැක් එක යනවා කියලා කියන්නේ අපි අන්නේ ඒ ලෙවල් එකට වැටෙන්න තරම් එහෙම ලොකු කන්ටෙන්ට් එකක් කවර් කරනවා අඩුයි. ඒ කියන්නේ ඒක ඉන් ඩෙප්ත් කවර් කරන අඩුයි කියලා මම දැකලා තියෙනවා. ඉතින් මොකද මෙහි ගොඩක් කරාට අවුරුදු 17න් 18න් හයි ස්කූල් ඉවර වෙනවා. ඉතින් නමුත් ලංකාවේ ඉන්ටර්නැෂනල් ස්කූල් ගියත් ඇත්තටම අවුරුදු 18ක් වෙනකොට වගේ ඉවර කරනවා. හයි ස්කූල් ගොඩක් දුරට. ඉතින් එහෙම හිතුවොත් එහෙම ඒ වගේ කට්ටිය ඇත්තටම ඉන්ටර්නැෂනල් ලංකාවේ ඉන්ටර්නැෂනල් ස්කූල් යන එක හොඳයි කියලා තමයි මට නම් හිතෙන්නේ. ඒ අය එහෙම නැත්තම් ඉතින් ලංකාවේ හොඳ ගවර්න්මන්ට් ස්කූල් එක හොඳ රෙපියුටඩ් ස්කූල් එකකට ගියොත් එහෙම අනිවාර්යයෙන්ම හොඳ කම්පැනිස් වලින් හයර් කරනවා. ඉතින් එහෙමත් ඔප්ෂන් එකක් නැත්තම් ඉතින් ඒ වගේ ඔයා මේ කියන සිටුේෂන්ස් වල ඉන්න කෙනෙක් නෙවෙයි නම් ඒ කාරණය ඇත්තටම හොඳයි. ඉතින් මේකට කරලා ඒගොල්ලන්ට ලේසි ඒතකොට ඉතුරු වැඩ ටික කරගන්න. ඒ අරන්න ඉතින් මම හිතනවා ඉතින් ඔය වගේ කරුණු ටිකක් තමයි කන්සිඩර් කරන්න ඕන. ඔයා මේ රටට එද්දී ඔන්න ඔය කාරණා ටික මම හිතනවා වැදගත් වෙයි කියලා. ඔයාගේ මම මේ කියන්නේ මේ රටට මේ වගේ රටවලට එන්න එපා කියලා මම කවදාත් කියන්නේ එන්න. හැබැයි ඒ කියන්නේ තමන්ගේ තියෙන සිටුේෂන් එක තේරුම් අරගෙන නිකන් එන්නවා කියලා හැමෝම එනවා කියලා ට්‍රෙන්ඩ් එකට එන්න එපා. මොකද ඒ කියන්නේ මේ රටකට එන එක ඇත්තට මෙහි ලයිෆ් ස්ටයිල් එක ගත්තොත් එහෙම මිනිස්සු හිතන තරම් එහෙම ලොකුවට කම්ෆර්ටබල් ලයිෆ් එකක් නෙමෙයි. මෙහි ලයිෆ් එකේ ක්වොලිටි එක ඇත්තටම ටිකක් වැඩි. මොකද ඔයාට ආස කරන කෑම කන්න පුළුවන් සහ ඔයාට වාහනයක් ගන්න පුළුවන්. මොකද ලංකාවේ වාහනයක් ගන්න එක ඇත්තටම ගොඩක් අමාරු වැඩක් නේ. වාහනයක් ගන්න පුළුවන්, ගියක් ගන්න පුළුවන්. ඉතින් මේවා දැක්කම ලංකාවේ හිතන්නේ හරි. එතකොට ඔක්කොම තියෙන අවශ්‍යතා, මූලික අවශ්‍යතා, අනිත් අවශ්‍යතා ඔක්කොම ටික හරි කියලා. හැබැයි මේකේ ලොකු ප්‍රශ්නයක් තියෙන බව කාටවත්ම තේරෙන්නේ නැහැ. මොකද මේක උඩින් දකින්න දේවල් නෙමෙයි. මිනිස්සු ලංකාවේ YouTube වල දාන්නේ, YouTubers ලා ගොඩක් කියන්නේ මෙහෙම වාහන පෙන්නනවා, ගෙවල් පෙන්නනවා, ඊට පස්සේ view එක පෙන්නනවා, කන කෑම පෙන්නනවා. ඉතින් අපි හැමෝම හිතන්නේ හරි මේක මාර සැපක් නේ, හරි ෂෝක් කියලා. ඔක්කොම හරියනවා කියන මෙන්ටැලිටි කියන්නේ ඔන්න ඔතනයි. හැබැයි ඕක ඇතුලේ තියෙන අනිත් ප්‍රශ්න ටික දන්නේ නැහනේ. දැන් මේ තියෙන දේවල් වල ගියක් ලොකු ගියක් ගත්තාම ඒකට මාසෙට ගෙවන්න වෙනවා මෙච්චර ලොකු ගාණ. ඩොලර් 2500ක් විතර ගෙවනවා. ගොඩක් කට්ටිය මොකෙච්චක් ගත්තාම ඒ කියන්නේ 2500ක් කියලා කියන්නේ ලංකාවේ සැලරි ලක්ෂ 5මාරක් විතර වගේ 5මාරක් 6ක් විතර වගේ ගෙවනවා. රෙන්ට් කියන්නේ මෝගේජ් එක ගෙදරකට ගෙවන ගාණ මාසෙකට ඒ කියන්නේ ගියක් ගත්තත් මෝගේජ් එක ගෙවනවා. මේක අවුරුදු 20ක් විතර ගෙවන ලොකු බොන්ඩයක්. මේ අවුරුදු 20ම ගෙවන්න ඕන. එතකොට හැම මාසෙම ඒ ගාණ හම්බ කරන්න ඕන. මේකට එක මාසයක්වත් ඔයාට ඒකෙන් ගැලවෙන්න chance එකක් නැහැ. ඔයාට එහෙම නිවාඩු යන්න ඒවා මේවා නැහැ. මොකද මේ හැමෝම කියන දේ යන්නේ මෙහි සල්ලි ගොඩක් හම්බ වෙනවා තමයි. අපි ගණන් හදන්නේ එහෙමනේ. අපි අහනවා යාළුවෝගෙන් ඔයා කීයක් හම්බ කරනවද? ඩොලර් 3500ක් 4000ක් හම්බ කරනවා. හැබැයි මේක අපි කැල්කියුලේට් කරන ලංකාවේ සරිය අපරිසි ලංකාවේ ලක්ෂ 7ක් 8ක් හම්බ කරනවා තමයි. නමුත් ඔයා අහනවනේ ඒක නෙමෙයි ඔයා මාසෙට කීයක් ඉතුරු කරනවද කියලා.
ඔය මාසෙට කීයක් ඉතුරු කරනවද කියලා. එහෙම ඉතුරු කරන්න ඇත්තටම මේ වගේ රටක හරි අමාරුයි. ඒක තමයි රටේ ඉන්න හැමෝම කට්ටිය දන්නවා. ඔයාට ගොඩක් හම්බ කරාට ඉතුරු කරන්න අමාරුයි. ඔයා පොඩි රස්සාවක් නම් කරන්නේ ඔයාගේ තියෙන එක්ස්පෙක්ටේෂන්ස් අඩුයි. ඒකින්ද එතකොට ඔයා මේ රටකට ඇවිල්ලා කොහොම හරි කට්ටක් කාලා පොඩි රස්සාවක් කරනවා නම් පොඩි අපාර්ට්මන්ට් එකක් 1 බෙඩ්රූම් හරි අපාර්ට්මන්ට් එකක් ගන්නවා පොඩි වාහනයක් ගන්නවා. එතකොට ඔයාගේ මාස පඩිය ඒ ඔක්කොටම යනවා. හැබැයි ඔයා හිතන්නකො මෙහෙට ඇවිල්ලා හොඳ රස්සාවක් හම්බුණා කියලා. එතකොට වෙලා තියෙන්නේ ඔයා අර 1 බෙඩ්රූම් අපාර්ට්මන්ට් එකේ ඉන්න එක නැහැනේ. ගොඩක් මෙහි හැමෝටම එන ප්‍රශ්නයක් තමයි ඕක. ඊට පස්සේ ඔයා ගන්නවා ලොකු ගයක්. ඊට පස්සේ ලොකු ගයක් ගත්තාම ඒකේ ඒත් ඉතින් ගාණ වැඩි. එතකොට ඔයාත් අවුරුදු 20ක් ගෙවනවා පොඩි රස්සාවක් ගන්න එක්කත් අවුරුදු 20ක් ගෙවනවා. කියන්නේ ඔයාගේ හොඳ රස්සාවක් හම්බුණා කියලා ඒ කියන්නේ ඔයාගේ ප්‍රශ්න ටික විසඳෙන්නේ නැහැ. ඔයාගේ එක්ස්පෙක්ටේෂන්ස් වැඩි වෙනවා. ඒතර හොඳ වාහනයක් ගන්නවා. ඒකට ගෙවනවා. ඊට පස්සේ අනිත් තියදා ඔක්කොම ගත්තාම මාසෙට ඉතුරුවක් වෙන්නේ නැහැ. ලංකාවේ යම් තාක් දුරට අර මං කිව්ව ගෲප් එකේ ඉන්න කට්ටියට ඉතුරු කරන්න පුළුවන් වුණාට මේ රටක ඇත්තටම එහෙම ඉතුරු කරන්න හරිම අමාරුයි. ඒක හැමෝම දන්න දෙයක්. මෙහි ගොඩාක් කාලයක් ඉඳලා තමයි කියන්නේ මෙහි මෝගේජුත් ඉවර කළා, වාහනත් ඉවර කළා, ඔක්කොම වැඩ කටයුතු ඉවර වුණා වෙරලා. ඒ කියන්නේ අවුරුදු 25කින් 20කින් 25කට පස්සේ තමයි මෙතන මිනිස්සු ඉතුරු කරන්න ගන්න. ඉතින් එතකොට අවුරුදු 20ක් විතර මෙහි ඉඳලා ඔක්කොම ඒ ටික ඉවර කරාට පස්සේ ඊට පස්සේ බලනවා දැන් අපි ඊළඟට මොකද්ද කරන්න කියලා හිතලා වයසට ගියාම ඉන්න තැනක් සහ වයසට ගියාම ජීවත් වෙන්න සල්ලි ටිකක් ඉතුරු කරගන්න. ඉතින් ඔය වගේ එකම සයිකල් එකේ හිර වෙලා ඒ කියන්නේ මුලින් අපි ආවම හැම කෙනෙක්ටම ඇත්තටම දේවල් වලට ඇත්තටම ගොඩක් ආසයි. ඒ කියන්නේ අලුත් රටක් අලුත් වෙනස් හැමදේම ලස්සනයි වගේ පේනවා. ඉතින් මොකද අපි ලංකාවේ ලස්සන දකින්නේ නැහැනේ. අපි ලංකාවේ තියෙන ලස්සන ඇප්‍රීසියේට් කරන්නේ නැහැ නේ හැම කවදාවත්. ඉතින් මේ වගේ රටකට වෙලා ඒ තියෙන ලස්සන දකිනවා. ඒව මුල් කාලෙදී මාස 6ක් 7ක් 8ක් යනකම් මේ දේවල් මාර ලොකු දෙයක් වුණාට ඔය අවුරුදු කීපයක් යනකොට ඔයාලට තේරෙනවා නෑ මීට වඩා මේකේ අර එළිය තියෙන සුන්දරත්වයෙන් ඇතුලේ හිර වෙලා තියෙන ලොකු ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඉතින් මේ වගේ රටවල වල මිනිස්සු තනි වෙනවා. ඒ කියන්නේ අසනීපයක් වුණාම අට කවුරුත් නැහැ. ඉතින් ඒකට අම්මලා තාත්තලා ෆැමිලි එක රිලේටිව්ස්ලා බලන්න යන්න විදියන්නේ. දැන් ඒ කියන්නේ ඇත්තටම දැන් අපේ රටට ඇවිල්ලා මේ වගේ රටකට ඇවිල්ලා අවුරුදු කීපයක් යනකොට දැන් මට වුණත් සානිත් හැමෝටම තියෙන එකම ඩ්‍රීම් එක. ඒක ලොකුම ඩ්‍රීම් එකක් තමයි කොහොම හරි ලංකාවට ගිහිල්ලා යන එක තමයි හැමෝගෙම ඩ්‍රීම් එක. ඒක කරන්නත් ගොඩක් අයට බෑ. මොකද ඒගොල්ලන්ගේ තියෙන අර මං කිව්වා වගේ හිර වෙලා නින්නේ. ඉතින් එතකොට මේ මාසේ සති දෙකකටවත් ය아가න්න බෑ. සති දෙකකට ගියොත් එහෙම එක්ක වැකේෂන් පේ එකකින් කව වෙනවා නම් පුළුවන්. ඒ ආරෙන් ඉතින් බෑ යන්න. මොකද මේ අර මාසෙට යන ගාණ කව කරගන්න බෑ. ඊට පස්සේ එනකොට ඔක්කොම නැති වෙලා. ඉතින් ඒ වගේ ප්‍රශ්න හින්දා මිනිස්සු හිර වෙලා ටිකට් ගන්න ඕන ලංකාවට එන එක ලොකු වියදමන්නේ. ටිකට් එක සාමාන්‍යයෙන් ඩොලර් 2400 2500ක් විතර යනවා. ඒ ගාණ ඉතුරු කරනවා ලංකාවට ගියාම ඊටත් වඩා ලොකු වියදමක් යනවා ලංකාවේ වැඩවලට. ඉතින් ලංකාවෙත් මොකද එක්ස්පෙක්ට් කරනවනේ මේ වගේ රටකින් කවුරු හරි ආවම එහෙම වියදම් කරයි කියලා. ඉතින් ඒවත් එක්ක ඇත්තටම ලංකාවට ය아가න්න බෑ. ඉතින් ලංකාව ගොඩාක් මිස් වෙනවා එහාට. ඉතින් ඔය කරුණු ඔක්කොම සලකලා බලන්න ඕනේ. මේ කරුණු ටිකෙන් මම ඒ කියන්නේ කාවත් ඩිස්කරේජ් කරන්නේ නැහැ එන්න එපා කියලා. ඔයාට ලොකු ඒ කියන්නේ සමහර අයට තියෙන ලොකු ඩ්‍රීම් එක ටාගට් එකක් කියන්නේ අවුරුදු ගාණක් තිස්සේ තියෙන ටාගට් තියෙන රටේ අනාමයි කොහොම හරි කියලා. ඉතින් ඒ වගේ කට්ටිය එන්න ඒ වගේ අර මං කිව්ව ගෲප් එකේ අයත් එක්ක මං කිව්වනේ අර එහෙම එන්න ඕනේ නැති අය. ඒගොල්ලන්ටත් එහෙම ලොකු ආසාවක් තියෙන රටෙන් ඇවිල්ලා බලන්න, try කරලා බලන්න. ඒක මොකද සමහරවිට ඒ කියන්නේ කොච්චර වෙන මිනිස්සෙක් එක්ස්ප්ලেইন කරත් ඒ කියන්නේ තමන්ම ඇවිල්ලා ඒක try කරලා බලනකම් ඒක තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ මාත් ඒ වගේ කෙනෙක් ඊට පස්සේ මටත් ඒක තේරෙන්න ගොඩක් කාලයක් ගියා. ඉතින් ඒ වගේ මම හිතනවා දැන් මේ කතාව ඇතුළේදී ගොඩක් කාරණා මම එක්ස්පීරියන්ස් කරපුවා. මම මේ කතාව ඇතුළේදී කිව්වා. ඉතින් ඒක මේක බොහොම කෙටියෙන් කරන්න මං හිතන් හිටියේ වුණාට ඒකේ තියෙන කරුණු ඔක්කොම එක්ස්ප්ලেইন කරන්න ගියාම ඒ ටයිම් එක යනවා. ඉතින් මං හිතනවා මේ වීඩියෝ එක අන්තිම වෙනකන් ඔයගොල්ලෝ බැලුවා නම් මේ කියන කරුණු වලින් යම් කිසි සෙන්ස් එකක් ගනිවා, මේකෙන් දෙයක් ගනිවා වගේ කරන ඩිසිෂන්ස් වලට මේක ගැන හිතලා බලයි කියලා. ඉතින් මේ තියෙන පොඩි පොඩි කරුණු උනත් මේක මගේ එක්ස්පීරියන්ස් එක. ඉතින් මම හිතලා බලලා හොඳ ඩිසිෂන් එකක් ගන්න. ඒ කියන්නේ තියෙන හැම දෙයක්ම නැති කරගෙන රටට මේ වගේ රටකට එන්න එපා. පුළුවන් විදියට හැමදේම බැලන්ස් කරගෙන ලංකාවේ තියෙන ඒවා පුළුවන් විදියට මැනේජ් කරගෙන කොහොම හරි අම්මලා තාත්තලාගෙත් පුළුවන් නම් සපෝට් එකක් ගන්න, සල්ලි ටිකක් ඉතුරු කරලා කොහොම හරි ඉතුරු කරපු සල්ලි වලින් මේ වගේ රටකට ඇවිල්ලා ගේමක් ගන්න try කරන්න. ඉතින් මං හිතනවා මේකෙන් ඔයගොල්ලෝ ගොඩක් දෙයක් ඉගෙන ගත්තා කියලා. ඉතින් මං විශ් කරනවා මේ වගේ රටකට හෝ පිට රටකට යන්න බලන් ඉන්න කෙනෙක් නම් මේ දේවල් හරියන්න කියලා. සහ මේ තියෙන කරුණුත් කන්සිඩර් කරලා මේ දේවල් ඔක්කොම හිතලා බලලා හොඳ රටකට එන්න. ඉතින් අපි තව මේ වගේ වීඩියෝස් කීපයකින් හම්බෙමු. ඉතින් අපි අපෝ හැම වෙලම thank you.